Good morning guys. ඉතින් welcome back to my YouTube channel. ඉතින් දවස් දෙක තුනක වීඩියෝ එකක් තමයි මේ අරන් ආවේ. මේ දවස්වල එක දිගටම YouTube එකට වීඩියෝස් දානවා මම කොහොමද? මොකද මට වීඩියෝ TikTok එක වගේම මගේ YouTube channel එකත් මට හොඳ publicity එකක් හදාගන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මම කරන දේවල් හරි මොනවා හරි උයන එකක් හරි දාලා මගේ YouTube channel එකත් කොහොම හරි ගොඩ ගන්න තමයි බලන්නේ මම. එහෙනම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා. ඔයාලට ඉස්සරහට ගේන videos වලටත් comment එකක් දාලා තියන්න. මේ වගේ videos ගෙනාවොත් හොඳයි ඔයා කියලා ඉවරලා. මේ මගේ life එකේ දවස් දෙක තුනක videos තමයි මම ඔයාලට, ඒ කියන්නේ එකම video මේකට සම්බන්ධ දේවල් තමයි මම ඔයාලට මේකට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඉවරනකම් video එක බලන්න අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියන්න. ඉතින් ඇත්තටම මේ දවස්වල වැඩ ටිකක් වැඩි නිසා මෙන්න මේ විදිහ තමයි කිචන් එකේ තිබුණේ. මට රෑ අස් කරන්න බැරි වෙනවා. සමහර මම රෑට අස් කරලා තියෙනවා. ඉතින් අස් කරන්න බැරි වුණා. මොකද මේ මට මේ දවස් ටික හරි බිසි. ඉතින් ඉක්මනට කිචන් එකට අස් කරලා ඉවර වෙලා මේ ක්ලීන් කරලා හොඳටම ඊට පස්සේ තමයි වැඩ පටන් ගන්නෙ. ඊට පස්සේ අපේ වත්තෙන්ම ගෙනාපු එළවලු වලක් තිබුණා. ඒවා ඊයේ හවස තමයි ගෙනාවේ. මට ඒව අස් කරගන්නත් බැරි නේ. මම දැන් ඒ ටිකත් අස් කරගන්න ඕනේ. මොකද මේ එළවලු අපේම වත්තෙන් හදන ඒවා. මම ඔයාලට දවසක ඔයාලා එක්කන් යන්නම්. අනිවාර්යෙන් මේ එළවලු බලන්න. ඉතින් ඒ ටික තමයි මේ විදිහට රස් කරගන්න. මොකද මෙන්න මේ වගේ ටිපන්ස් වලට දාලා ටිෂුස් දාලා ඉවරලා හොඳට පිහිදලා මේ වගේ කන්ටේනර්ස් වලට ඊට පස්සේ තමයි ටිෂුස් දාලා මේ වගේ වතුර ටිකක් උරා මේව කරගන්න තියෙන්නේ. මොකද නැත්තම් ඉක්මනට එළවලු නරක් වෙන නිසා මම මේ සිස්ටම් එක මම YouTube එකෙන් බලලා තමයි මේව ඉගෙන ගත්තේ. ඉතින් ඒක නිසා මම හිතුවා මේ වගේ පිළිවෙලට තියාගන්න ඕන කියලා. ඉතින් ඔයාලත් බලන්න මේ විදිහට ටිෂු දාලා තමයි මම එළවලු කන්ටේනර්ස් වලට දාන්නේ. ඉතින් නෑ කරාල් බොන්චි ලුණු කොළ එතකොට ලුණු කොළ මම හරිම ආස කෑමක් තමයි. මම ඒ දවස්වල කන්න ආස නෑ. හැබැයි දැන් මාර මාස කෑම. මොකද අපේ අම්මා හරිම රසට හදනවා. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ අම්මා මාර විදියට රසට හදනවා ඒක. ඒක නිසා මම හරිම ආසයි. තව ගොටු කොළත් ගෙනාවා. මොකද මේ දවස්වල පොඩක් වැස්ස නිසා ඒ වැස්ස හොඳටම වහින්න කලින් මේ එළවලු ටික ගොටු කොළ එහෙම කන්න ඕන. මොකද මේ හොඳටම වැස්ස ආවට පස්සේ ගොටු කොළ එහෙම කන්න හොඳ නෑ කියලා ඉතින් තියෙනවනේ. ඒකේ ඇත්තම කතාව තමයි මඩ එහෙම හේදිලා ඇවිල්ලා ජරාවේ හේදිලාවට පස්සේ ඉතින් ඒවට බඩේ අමාරු හැදෙන්න පුළුවන්. ලුණු කොළ කියන්නේ මම ආස්ම කෑමක් කියවනේ මෙන්න මේ විදිහට තමයි ලුණු කොළ ටිකක් සුද්ධ කරගත්තේ මම. මේ විදිහට හොඳට සුද්ධ කරගෙන මේ වෙලාවේ තියෙන ඔය කළු පාටනේ අර මේ ලුණු කොලේ උඩින් තියෙන ටික ඒ ටිකත් කඩලා අයින් කරලා ඔය විදිහට හොඳට සුද්ධ කරලා හොඳට හොදලා තියාගන්න. මොකද මේ විදිහට තියාගන්න පුළුවන් කන්ටේනර් එකකුණක් දාලා මම ඉතින් මෙහෙම කන්ටේනර් එක දාලා තියෙනවා. මොකද අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන් මේ අපිට ආයේ ඒක නිසා ආයේ එතකොට සුද්ධ කර ඉන්න ඕනේ නෑ. ඉතින් මේ විදිහට කන්ටේනර්ස් වල දාලා තිබ්බම හරිම ලේසි. ඉතින් ඔයාලට උදේට දවල්ට එහෙම කෑම හදාගන්න. මෙන්න මේක මේ වංගෙඩිය මට හම්බුනේ TikTok එකේ page එකකින්. ඒක මාරම comfortable මාරම හොඳයි. අනිවාර්යෙන් මේ page එකට ඔයත් ගිහිල්ලා ගන්නව නම් ඒක අමතක කරන්නේ නැතුව ගන්න මම කියන්නේ. මොකද මාර හොඳ මේ product එකක් තමයි මේ වංගෙඩිය. මම ආයේ මෙතනට දාලා තියෙනවා ලුණු කපන වීඩියෝ එකකුත්. මොකද මම ඒ වෙලේ මට වීඩියෝස් ගන්න බැරි වුණා මේ ලුණු කොළ මැල්ලුම් එක හදන විදිය. ඉතින් ඒක නිසා මම ඒක ගන්නවා කියලා හිතාගෙන හිටියේ. ඒක මට ගන්න අමතක වුණා. ඉතින් ඇත්තටම දවසක ආයේ වීඩියෝ එකක් ගේන්නම් මම ඔයාලට ලුණු කොළ මැල්ලුම හදන විදියේ. මාරම රස මාරම කියන ගොඩක් දේවල් ඕන කරන්නේ නැහැ මේක හදන්න. මාරම රසයි. අනිවාර්යෙන් කාලා බලන්න ඕන දෙයක් තමයි මේක. මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්.
software ප්‍රශ්න නිසාම මම ෆෝන් එකත් මාරු කරා. ඉතින් මේ ෆෝන් එක මාරු කරන්න හේතුව වුණේ මගේ ෆෝන් එක ඇත්තටම බැටරිත් ඉක්මනට බහිනවා, වීඩියෝ එකක්වත් මට හරියට කරන්න බෑ. ලොකු ප්‍රශ්නයක් දෙන මොකද ඒක දැන් මේ ෆෝන් එක අවුරුදු 3ක් විතර වෙනවා. 3ක් 4ක් විතර වෙනවා. ඒක නිසා මම ෆෝන් එක මාරු කරනවා කියලා හිතුවා. ඉතින් ඒකේ බැටරි බහින ප්‍රශ්නේ 75යි බැටරි හෙල්ත් එක තිබුණේත්. එතකොට මේකේ ඒක නිසාම මට වීඩියෝස් වලට හරිම අමාරුයි මේ හොඳ බැටරි මේ එකක් නැතුව වීඩියෝස් කරන්න. ඉතින් මම ඒක නිසා ෆෝන් එකත් මාරු කරා. මට ඒ වීඩියෝස් ටික මගේ ඒ ෆෝන් එකේ ඇත්තේ. හැබැයි ෆෝන් එකට වීඩියෝස් දාගන්න මේ ෆෝන් එකට වීඩියෝස් ටික දාගන්න බැරි වුණා. ෆොටෝස් ටික විතරයි මම ගත්තේ. ඒක නිසාම මං හිතුවා මේ ජුවලරි ෂොප් එකට ගිහිල්ලා ගත්ත වීඩියෝස් ඒ ටික නෑ මගේ ළඟ. මම ඔයාලට පෙන්නන්නම් මම ජුවලරි ෂොප් එකට ගිහිල්ලා ගත්තේ මොනවද කියලා. මම මේ බබාට තමයි මේ ජුවලරි ෂොප් එකට ගියේ ගන්න. මේක මහියංගණයෙන් තමයි මං ගත්තේ. එතකොට මට හිතුණා ඒකේ ලස්සන බ්ලර්ස් කට් එකක් තිබුණා. ඉතින් ඒ බ්ලර්ස් කට් එක මට ඇත්තට මේ තියෙන්නේ ජුවලරි ෂොප් එකට ගිහිල්ලා ඊට පස්සේ ඒකේ ලස්සන බ්ලර්ස් කට් එකක් තිබුණා. මම බ්ලර්ස් කට් එකත් පර්චේස් කරා. මම ඔයාලට බ්ලර්ස් කට් එක පෙන්නන්නම්. දැන් මම ඒක හස්බන්ඩ්ගේ අතේ තමයි තියෙන්නේ. බබාටත් ගත්ත එකත් පෙන්නන්නම් මම. මේකෙන් තමයි මම ගත්තේ මහියංගණයෙන්. මේ තියෙන අපේ චූටි බබාගේ ෆොටෝ එක. මේක මාස 5දී ගත්ත ෆොටෝ එකක්. මොකද දැන් මාස 5යි මෙයාට සති 2යි වෙනවා. තාම මාස 6 ලැබලා නැහැ. ඉතින් මේ වීඩියෝ එක ගේනකොට තාම මෙයාට මාස 6 ලැබලා නැහැ. මේ වගේ චේන් එකක් පර්චේස් කරන්න මේ අපේ චූටි බබා. එයාට මේ වගේ චේන් එකක් පර්චේස් කරන්න හේතුව මෙයාට චූටි චේන් එකක් දාලා තිබ්බා. පවුම් භාගයක විතර එකක්. ඊට පස්සේ ඒක එයා මේ කඩාගත්තා. ඒක නිසා මම හිතුවා මෙයා ටිකක් ලොකු එකක් අරන් දෙන්න ඕනි කියලා. එතන මට හිත ගියේ මේ චේන් එකට. මේක පවුම් ග්‍රෑම් 15ක් තියෙනවා. පවුම් එකමාරට වැඩි. මේ පෙන්ඩන්ට් එක පෙන්ඩන්ට්ස් දෙක නම් අරන් දුන්නේ මේකක් අපේ අම්මා අරන් දීපු එකක්. අනිත් එක අපේ පුංචි අරන් දීපු එකක්. ඉතින් ඒක නිසා මම හිතුවා මේක මෙයාට දැනට බර වැඩි. ඒ වුණාට මේක තා ටිකක් ලොකු වෙනකොට මෙයාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකයි මම එයාට මේ චේන් එක ගන්න හේතුව. පර්චේස් කර ෆෝන් එක තමයි මේ තියෙන්නේ. මේක 14 Pro Max එකක්. ඉතින් ලොකු ෆෝන් එකකට දැන් ට්‍රෙන්ඩින් යන්නේ 17. මම ඒක පර්චේස් කරන්න ගියේ නෑ. මොකද ඒ තරම් සල්ලි මට තිබුණේ නැහැ. මොකද මම බාලෙකුත් ගත්තා. එතකොට ගෙදර බඩු වගේකුත් ගත්තා. හස්බන්ඩ් බ්ලස් කට් එකකුත් ගත්ත නිසා මට ඒක පර්චේස් කරන්න බැරි වුණා. ඉතින් මම මේ 14 Pro Max එකක් තමයි මම يعني ඩ්‍රීම් වෙලා තිබුණේ මට. ඒක නිසා මම මේක ගත්තා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් ඉන්නම්. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.